ඔයාලත් එක්ක එකතු වෙන්නේ මගේ දෙවනි නිර්මාණයට. ඉතින් මම ඔයාලට පෙන්නන්න මොනවද හදන්න ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඔයාලට මම මේක පෙන්නන්නේ. කතුරයි ස්ටේප්ලර් එකයි කළු පෑනයි. ඉතින් අපි මේ විදිහට තමයි එකක් හදන්නේ. හරිද? ඉස්සෙල්ලාම මේක මෙන්න මේ විදිහට ඔතා ගන්න. මේ කොක්කොලේ ඉරට අයින් කරගෙන ඉන්න ඕන. අපි අයින් කරමු බලන්න. ඔන්න අපි ඉරට්ට ඉවත් කරපු කොලේ තමයි දැන් තියෙන්නේ. මෙතනින් අපි ඊට පස්සේ මෙතනින් කපා ගන්න. ඊට පස්සේ මෙතන තියෙන්නේ. එතනින් චුට්ටක් කපා ගන්න. මෙන්න අපි කපනවා. ඔන්න කපා ගන්න. හරි. ඔන්න යාළුවනේ අපි ඔන්න කපා ගත්ත ගොක්කොල දෙක. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මෙයාව හදන්නේ. ඔන්න මේකෙන් එකක් ගත්තා මේකෙන්. එක පැත්තක් නමාගෙන හරි දැන් මම මේක පිටිපස්සෙන් දානවා. පිටිපස්සෙන් දාලා ඔන්න මම මේක හිමින් සැරේ අනේ අපි මේ විදිහට තමයි මම මෙහෙම හදාගත්තේ. අපි අනිත් එකත් එහෙම හදාගමු. ඔන්න අපි මේ දෙක හදාගත්තා. මම ඔයාලට පෙන්නන්නම්කෝ තව දෙයක්. ඔන්න අපි ඊට දෙකට මැදින් කපා ගන්න ඕන. ඔන්න කපාගෙන මේ තියන්නේ මේක උඩින් දාන්න. දාලා මෙහෙම දිගයි. අපි අනිත් එකත් මේක දාන්න ඕන. අනිත් එකත් දාන්න ඕන. මේ අපි ස්ටේප්ලර් කරගන්න ඕනේ යාළුවනේ. ඉරට්ටට වැදෙන්න නැති වෙන්න. හරි. ඔන්න මේ පැත්තෙන් උත් ඉරට්ටට වදින්න නැති වෙන ස්ටේප්ලර් කරගන්න. වයිට් ඉරට්ට නැති වෙන්න. ඔන්න ස්ටේප්ලර් කරා. තව පැත්තකින් උත් අපි ස්ටේප්ලර් කරනවා. ඔන්න අපි මේ කොණ්ඩයක් කපා ගන්නවා මෙතෙන්ට. ඊට අපි චුට් කෑල්ලක් කපා. මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද හදන්නේ කියලා. ඔන්න අපි මෙතන මේ තියෙන්නේ එක කපනවා. චුට් කෑල්ලක් කපා ගන්න. මේ තියෙන්නේ මෙන්න මෙහෙම කපා ගන්න. ඔන්න අපි ඔලිව දානවා.
මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේක හදන්න පුළුවන්. දැන් මට ඕනේ කළු පෑන්. ඔන්න දැන් ඉන්නවා අපේ ගොක්කල පැංචා. බයි බයි.